ඔයාගේ නැති වෙච්ච Free Fire account එක ඔයාටම ආයෙ ගන්න පුළුවන් කියලා දැනන් හිටියද? ඉතින් වීඩියෝ එක ඉවර වෙනකන් ඉතින් පොඩ්ඩක්වත් skip කරන්න නැතුව බලන්න. ඔයාගේ account එක ආයෙමත් ඔයාගේ ළඟට තප්පර කිහිපයක් ඇතුළට ගන්න විදිහ ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලමු. එහෙනම් ඉතින් වීඩියෝ එකට සෙට් වෙමු. හායි මගේ මිතුරනි, මේ වීඩියෝ එක බලන බහුතරයක් පිරිසකගේ තියෙන ලොකුම ගැටලුවක් තමයි තමන්ගේ Free Fire account එක කුමන හෝ ක්‍රමයකින් නැති වෙලා ආපහු ඔයාගේ අතට ගන්න බැරුව මේ වීඩියෝ එක බලන කෙනෙක් වෙන්න පුළුවන්. අන්න ඒ කට්ටියට තමයි මේ වීඩියෝ එක ඉතින් විශේෂයෙන්ම වැදගත් වෙන්නේ. ඉතින් පොඩ්ඩක්වත් skip කරන්න නැතුව වීඩියෝ එකත් එක දිගටම රැඳී සිටින්න කියලා ඉතින් මතක් කරනවා. ඔයාගේ නැති වෙච්ච account එක තප්පර කිහිපයක් ඇතුළත ඔයාගේ අතටම ඉතින් ආයෙ ගන්න පුළුවන්. ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා. ඉතින් සියලුම විස්තර වීඩියෝ එකේ සම්පූර්ණයෙන්ම ඇතුළත් වෙනවා. හදිස්සියේවත් මොකක්ම හරි දෙයක් ඕගොල්ලන්ට තේරුම් නැත්නම් මගේ WhatsApp number එක 072යි 40යි 26යි 130 WhatsApp message එකක් දාන්න. ඕනම වෙලාවක message එකක් දාලා ඕගොල්ලන්ගේ ප්‍රශ්න නිරාකරණය කරගන්න පුළුවන්. ඒ වගේම චූටි මතක් කිරීම ටිකක් කරන්න තියෙනවා. ඕගොල්ලන්ට account එකක් Free Fire account එකක් ගන්න හරි විකුණ ගන්න හරි ඕන නම් මට WhatsApp message එකක් දාන්න. ඒත් අර මං කලින් කිව්ව number එක තමයි 072යි 40යි 26යි 130. ඉතින් මේ වීඩියෝ එක YouTube TikTok දෙපැත්තෙන්ම ඉතින් බලන මගේ සියලුම ප්‍රේක්ෂකයන් වෙත කියන්නේ ආදරය ඔයගොල්ලෝ හැමෝටම මට දෙන support එකට thank you so much. ඉතින් ඉස්සරහට ඉතින් දිගටම ඉතින් මාත් එක්ක සෙට් වෙලා ඉන්න කියලා ඉතින් මතක් කරන ගමන් ඉතින් YouTube TikTok දෙපැත්තෙන්ම YouTube පැත්ත subscribe කරන්න like කරන්න අමතක කරන්න එපා අනිවාර්යෙන්. ඕගොල්ලන්ගේ ආදරණීය කමෙන්ට් එකක් ඉතින් මට පල්ලෙහා කමෙන්ට් section එකෙන් දාන්න කියලා ඉතින් මතක් කරනවා. ඒ වගේම මගේ TikTok පැත්තේ සෙට් එකත් අනිවාර්යෙන් ඉතින් follow පාරක් දාලා like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් දෙපැත්තෙම කට්ටිය share පාරක් දාලා support එකක් දෙන්න. ඉතින් අපි බලමු ඕගොල්ලන්ගේ account නැති වෙන විදි. ගොඩක් කට්ටිය ගොඩක් හොරුන්ට අහු වෙලා තමයි ඉතින් account නැති කරගන්නේ. සමහර කට්ටියට account එක යාළුවොන්ට login දීලා යාළුවෝ ඒ කියන්නේ IT කාර්යය මම කියලා හිතන්නකෝ මම යාළුවෙට login දෙනවා දීලා යාළුවා මාව log out කරලා දැම්මට පස්සේ මට account එක ආයෙ ගන්න වෙන්නේ නැහැ. එහෙම හිතන් ඉන්න පිරිසක් ඉන්නවා. ඒ ඔක්කොටම ප්‍රශ්න වලට ඉතින් විසඳුම් ගෙනල්ලා තියෙන්නේ අද මේ වීඩියෝ එකෙන්. එහෙනම් ඉතින් අපි බලමු ඉතින් කොහොමද ඔයාගේ account එක ඔයාගේ ළඟටම තප්පර කිහිපයක් ඇතුළට ගන්න කියලා. හරිද? ඉතින් මුලින්ම කරන්න ඕනේ යාළුවේ ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ මෙන්න මේ විස්තර ටික අනිවාර්යෙන්ම ඉතින් මතක් කරන්නේ. ඕගොල්ලෝ log out වෙන්න ඕනේ. ඕගොල්ලෝ මොකක් හරි account එකකින් හරි මොකක් හරි login වෙනව නම් log out වෙන්න ඕනේ. log out වෙලා ඕගොල්ලොන්ට පේනවා ඇති මෙන්න මේ වම් අත පැත්තේ උඩින්ම account recovery කියලා option එකක් ගරීන එක විසින්ම official release කරලා තියෙනවා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන interface එකේම ඉතින් ඒගොල්ලෝ පොඩි පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. email එක add කරන්න ඊට පස්සේ send in code එකක් දුන්නාට පස්සේ ඒ එන code එක verify කරලා ඔයාගේ account එක මෙන්න මේ විදිහට recovery කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ පුංජි පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. මේක තේරෙන්නේ නැති කට්ටියට A to Z හරිද සම්පූර්ණ පැහැදිලි කිරීමක් කරලා දෙනවා මේ වීඩියෝ එකේ. හරි මෙතනින් ඕගොල්ලෝ go to the දෙන්න දුන්නාට පස්සේ මෙන්න මේ වගේ ටැබ් එකක් තමයි ඉතින් ඕපන් වෙන්නේ. මෙතනට ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ game bind එකේ Gmail එක උඩින් දාන්න ඕනේ. ඕගොල්ලන්ගේ game bind එකේ Gmail එක උඩින් දාන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙතනින් send in කියලා option එකක් පෙන්නනවා. අන්න එතනින් මේ send කියලා තියෙන option එක send කරන්න. ඊට පස්සේ ඕගොල්ලන්ගේ Gmail එකේ mail box එකට Garena එකෙන් official email එකෙන් එනවා ඕගොල්ලන්ට code එකක්. හරිද? අන්න ඒ code එක මෙතනට paste කරලා verify කරාට පස්සේ ඕගොල්ලන්ට දැනට මේ game එකේ ඕගොල්ලන්ට log වෙන්න පුළුවන් FB, PK, Google ඒ වගේ option තියෙන මේ platform වලින් ඕනම එකකින් ඔයාගේ account එක register වෙලා ඕගොල්ලන්ට account එකට log වෙන්න පුළුවන්. හරිද? account එක log වෙන්න පුළුවන්. එතකොට අලුතෙන්ම ඔයාගේ උස්සපු කෙනා හෝ ඔයාගේ යාළුවෙක් ඔයාගෙන් account එක ගත්තා නම් ඒ කෙනාගෙන් සම්පූර්ණම access සහ ඒ Gmail එකේ එක තිබ්බනම් ඒ Gmail එකෙන් ගැලවිලා ඔයා අලුතෙන් දෙන එකට කෙලින්ම ඩිරෙක්ට්ම log වෙනවා. third party විදියට නෙමෙයි සම්පූර්ණ access 100%ක් ඔයාගේ එකට ඒ කියන්නේ අලුතෙන් log වෙන එකට හැදෙනවා. හරිද? ඉතින් අනිවාර්යෙන් ඉතින් ඔන්න ඔය විදියට තමයි ඉතින් ගන්න තියෙන්නේ. අපි බලමු ඉතින් ඔය විදිය හදාගන්නේ කොහොමද කියලා. ඔතනින් recovery කරගන්න හදාගන්න විදිය step by step බලමු. එහෙනම් ඉතින් අපි යමු හදන විදිය බලන්න.
හරි ඉතින් හදන විදිය බලන්න මම bot account එකක් ඉතින් මේ වෙද්දි ඕගොල්ලන්ට ඉතින් අරන් තියෙන උදාහරණයක් විදිහට පෙන්නන්න. ඕගොල්ලෝ හදා ගන්න තියෙන ඕගොල්ලන්ගේ original account එක main ඔයාගේ security හදා ගන්න ඕනේ account එකේ setting වලට යන්න. setting වලට ගිහිල්ලා මෙන්න මෙතන accounts කියන tab එකට යන්න. ඉතින් accounts කියන tab එකට ගියාම ඕගොල්ලන්ට ඉතින් බලා ගන්න පුළුවන් recover email කියලා තියෙන option එකක් මෙතන පෙන්නනවා. එතන bind කියලා ඉතින් option එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ හැමෝටම අන්නේ bind කියන option එක select කරලා ඕගොල්ලන්ගේ කිසිම Free Fire එකේ recovery වත් මොකක්වත් නොදාපු email එකක් මෙන්න මෙතනට select කරලා ඒකට send in එකක් දෙන්න. send in දුන්නට පස්සේ Garena එකෙන් official ම ඕගොල්ලන්ට code එකක් එනවා. අන්න ඒ code එක මෙතනින් verify කරාට පස්සේ ඕගොල්ලන් ඊට පස්සේ තව tab එකකට යනවා. ඒ tab එකේ ඕගොල්ලන්ට මතක හිටින ඉලක්කම් 6ක කෝඩ් එකක් ගහන්න. මතක ඉන්න ඉලක්කම් 6ක කෝඩ් එකක් උඩ තීරු දෙකක් තියෙනවා. තීරු දෙකටම ඕගොල්ලෝ ගහන්න. ගහලා කන්ෆර්ම් දුන්නාට පස්සේ දවස් 15කින් ඒ බයින්ඩ් එක කන්ෆර්ම් වෙනවා කියලා ඕගොල්ලන්ට ඉතින් බලා ගන්න පුළුවන්. කන්ෆර්ම් වුණ එක මම ඕගොල්ලන්ට වීඩියෝ කැල්ලක් ඉස්සරහට පෙන්නන්නම්. දැනට මෙන්න මේ විදිහට තියෙන එක ඕගොල්ලන්ට ඊට පස්සේ දවස් 14 කන්ෆර්ම් වෙන Gmail එකකට හරව ගන්න පුළුවන්. හරි ඉතින් ඒ විදිහට දවස් 15ක් ගියාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට මේ accounts tab එකට ආවට පස්සේ බලා ගන්න පුළුවන් unbind සහ change කියලා option එකක් විදිහට හැරලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මෙන්න මේ විදිහට account එක ඉතින් recover mail එක add කරලා confirm කරගත්තට පස්සේ මම අර වීඩියෝ එකේ මුලින් පෙන්නපු විදිහට ඕගොල්ලන්ගේ account එක ඕනම වෙලාවකට recovery කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඕගොල්ලන්ගේ යාළුවෙක් ඕගොල්ලන්ගේ account එක ගත්තත් ආපහු ඕගොල්ලන්ගේ අතට ගන්න පුළුවන්. වැදගත්ම කාරණේ තමයි මෙන්න මෙතනට දාන මේ recover mail එක කොයිම වෙලාවකවත් කාගේවත් අතට යන්න දෙන්න එපා. හදිසියවත් කාගේ හරි අතට ගියොත් ඔයාගේ account එක නැති වෙනවාමයි. ඒ නිසා ඔයා මේ mail එක පරිස්සම් කරගන්න කියලා මතක් කරනවා. අනික log වෙන mail එක මෙතනට add කරන්නත් එපා. log වෙන mail එක මේ recover mail එක කියන තැනට add කරන්න එපා. කට්ටිය හිතන් ඉන්නවා log වෙන mail එකම තමයි මෙතන recover mail එකට add කරන්න ඕනේ කියලා. එහෙම එකක් නෑ යාළුවනේ. අනිවාර්යෙන් වෙන අලුතෙන් Gmail එකක් හදලා add කරන්න ඔතනට. ඉතින් ඕගොල්ලන්ගේ account එකත් අදම ඉතින් security up කරගන්න අනිවාර්යෙන් ඉතින් ඔය recover mail එක option එක අනිවාර්යෙන් add කරලා තියාගන්න. මොකද account එකේ safety එක 100%ක් recommend කරන්න පුළුවන් option එකක් තමයි ඒක. මොකද Garena එකෙන් officialම release කරලා තියෙන්නේ. හරි ඉතින් ඔන්න ඉතින් අද ගෙනාපු වීඩියෝ එකෙන් ඔය ටික තමයි ඉතින් මට මතක් කරන්න ඕන උනේ. මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් 072 40 26 130 නම්බර එකට මැසේජ් එකක් දාන්න. Free Fire account ගන්න කැමති සෙට් එක සහ විකුණ ගන්න කැමති සෙට් එකත් මේ නම්බර එකට මැසේජ් එකක් දාලා ඉතින් account වැඩ කරගන්න පුළුවන් ඉතින් මං හරහාම. එහෙනම් ඉතින් අපි අලුත් මෙන්න මේ වගේ සුපිරි වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙනකන් අදට ගිහින් එන්න. එහෙනම් ඉතින් කට්ටියටම ජය